මිකේලි ඔන්ලයින් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. හයිද? ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා කියලා අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද අපි චූටියට නත්තල සමරන තමයි හදන්නේ. මේ නත්තල සමරන වෙලාවත් නම් නෙමෙයි තමයි නේද තාත්ති? ඒ වුණාට මිකේලා හරිම චූටිනේ. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඒව මුකුත්ම දන්නේ නැති නිසා ඉතින් එයාව චුට්ටක් සතුටු කරන්න තමයි අපි මේ චූටි නත්තල් ගහක් ගෙනල්ලා. ඒ ඇත්තට මේක සරසුවේවත් නැහැ, මේ ලයිට් එකක් දාලා හදාගත්ත විතරයි. මෙන්න මේ චූට්ටා සතුටු කරන්න තමයි අපි ඉතින් මේක ගෙන ආවේ. ඇත්තටම අපි අද පොඩි දේවල් ටිකක් ප්ලෑන් කරගෙන හිටියේ. කිසිම දෙයක් කරන්න නැහැ. අපි තුන් දෙනාම ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් අපි මිකේලි පැන්සට චූටි ටැග්ගක් ගෙනාවා. අම්මට තාත්තට තාත්තා තමයි ටැග් ගෙනල්ලා තියෙන්නේ. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේක අපි චූටි නත්තල් පැන්සට දෙමු. ස්තුතියි කියනවා මාල් නැද්දයියා. ස්තුතියි කියන්නේ ස්තුතියි. බලමු මොකද කියලා බලමු. බලන්න. උගන්නත්. ස්තුතියි කියන්නේ. ලස්සන ගවුමක් හරි බලමු. ලස්සන ටී-ෂර්ට් එකක්. තව ටී-ෂර්ට් එකක් තියෙනවා. අපිට හොරෙන් තාත්ත ගිහිල්ලාද කරලා තියෙන්නේ. අද නෙවෙයි. මොකද බලමු. ස්තුතියි ගන්න එක තාත්තිට රුම් එකෙන් තාත්තිට. අම්මිට. ස්තුතියි ගන්න. බලමු දැන්. බලමු අම්මට ගානක තියෙන මොකද්ද කියලා. අම්මටයි මටයි දෙන්නටම එකම තෑග්ගක් ගෙනාවා. තෑග්ග ගෙනාවා සම්ම. ඔව් රණ්ඩු වෙන නිසා අපි දෙන්නට එකක් ගෙනාවා. එකක් තෑග්ග. ඉතින් ගෙනාවා මම මග් එකක්. හොඳයිනේ. දෙන්නටම එකට තේගොන්න. ඒක රණ්ඩු වෙන්නේ නැහනේ. බලන්න ලස්සනද කියලා. අනේ ලස්සනයි ඒක. ඔනේ යාළුවනේ අපි දෙන්නම එකට තියලා print කරලා ගෙනාවා. අනේ thank you තාත්තු මේක දෙවෝ අපි. අපි හිතේ නම් ඔගේ තේබුමද තාත්තා? හිතේ නම් තේබුම නේ. ඉතින් අපි මේ මෙහෙම සැමරුවටකින් ගම් අතුරින්ම වතන් ඉච්චයි ඉන්න ගොඩක්. යාළුවත් ඉතින් සිහි කරනවා යාළුවත්. ඉක්මනටම මේ තත්ත්වය පහව ගිහින් ඉක්මනට ඒගොල්ලන්ටත් පුළුවන් ඉක්මනින්ම යථා තත්ත්වයටපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තට මේ දේවල් ගැනලා අපි සතුටු වෙනවා. මම දන්නවා ගොඩාක් මේ වෙලාවේ දුකින් ඉන්නේ කියලා. ඉතින් හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් දිව්‍ය යථා තත්ත්වයටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ චූටි ඉක්මල් වගේ නේගොල්ලන්ගේ හිත ඉතින් සතුටු කරන්න තමයි අපි මේ වගේ දේවල් ඉතින් කරේ. මොකද විශේෂයෙන්ම ටීවී එකේ යනකොට මේ නත්තල් ගහක් දැක්ක ගමන් චූටි බබා පෙන්නනවා අම්මේ අර කියලා. ඉතින් අපි යාට මේ ගෙනල්ලම පෙන්නුවා මොකද්ද නත්තල් ගහක් කියන්නේ මොකද්ද කියලා ටීවී එක යනකොට පෙන්නනවා ඉතින් ඇඟිල්ලෙන් අම්මේ අර කියලා. ඊට පස්සේ අපි අද ඒක ගෙනල්ලම එයාට පෙන්නුවා. මේක තමයි පුතේ ටීවී එකේ පෙන්නන්නේ කියලා. එයා හරි ආසයි ඉතින්. එයාගේ ආසාව තමයි ඉතින් ඉෂ්ට කරේ නැතුව අපි එහෙම කරන්නේ නෙවෙයි. අනම තමයි ඉතින් අපේ චූටි නත්තල් උත්සවය අතරම ලොකු දෙවන කරේ නෑ අපි තුන්දෙනාම
අසනීපෙන් ඉන්නේ චූටි බබා ගොඩාක් අසනීපෙන් ඉන්නේ. එහෙනම් ඉතින් අපි දවසක ලස්සන වීඩියෝ එකකින් හමුුනේ. අපි ඉතින් බුද්ධ ආගමේ කට්ටිය අපි ඉතින් චූටියට නත්තලුත් ඉතින් මේ විදියට සමරනවා. අපි ගිය අවුරුද්ද නම් චූටි බබාට පළවෙනි නත්තල තමයි ගිය අවුරුද්ද. ඒක නම් චුට්ටක් හොඳ සමරලා ඉතින් මේ පාර එහෙම සමරන්න තරම් තත්ත්වයක් නැති නිසා ඔය විදියට තමයි ඉතින් අපි නත්තල සමරුමක චූටි බබා තේරෙන නත්තල තමයි මේක. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ලස්සනයි ඔයාලත් එක්ක හම්බ වෙන්න. හන්දේ බයි කිය. බයි කිය. අපි ගිහින් එන්න. බයි. කො බයි කියන පුතෝ? බයි කිය. අනන්ත මාමට බයි කිය. නන්දර මාමට බයි කිය. බයි කිය. බයි. බයි ගිහින් එන්න කිය. යන්න ඉදිමත වෙලා. මං ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ නත්තලක් වේවා.